ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ කළුගඟට. අපිව මේ ගමන එකන් ආවේ ටිකා බ්‍රෝ කියලා එයාගේ YouTube channel එක කරන එක්කෙනෙක්. සෝ එයාගෙන් අපි වැඩි විස්තර අහලා බලමු කළුගඟ ගැන සහ මේ පැත්තේ විස්තර ටිකක් අපි අහලා බලමු. රත්නපුරේ තියෙන ප්‍රධාන ගංගාවක් තමයි මේ කළුගඟ. මේක කළුගම කියලා නම හැදලා තියෙන්නේ මේක මුහුදට වැටෙන්නේ කළුතරේ. මේක දැන් බලන්න මේ වගේ නෝමල් මෙහෙම ගඟක් වගේ තිබුණට මේකෙල්ල ගම් වතුර රත්නපුර අවුරුද්දට එක වතාවක් දෙවතාවක් ගම් වතුර එනවා. ඒ වෙලාවට අර උඩ තියෙන ගස් තියෙන මඩ ගෑවිච්ච තැන් එහෙම පේන්නේ නැති ඔයාලට. ගස් වල උඩ අතු වල අඩි 6 7 වගේ මේක උඩට ගම් වතුර එනවා. මේ පැත්තේ ඒරියා ඔක්කොම මේ රත්නපුර ගම් වතුර එන්නේ මේකෙන් තමයි. ඉතින් ගම් වතුර නැති වෙලාවට හොඳ ලස්සන ගඟක් මේක. මිනිස්සු නානවා, ඇඳුම් හොදනවා. ඒ වගේ මිනිස්සුන්ට ගොඩක් ප්‍රයෝජනවත් ගඟක්. ඒ වගේම ගම් වතුර ආවම ඉතින් ඒකේ අනිත් පැත්තකුත් තියෙනවා. සෑහෙන මිනිස්සු පීඩා විඳිනත් එක්ක ප්‍රයෝජන විඳින ගඟකුත් තමයි මේකේ. සෑහෙන හොඳයි. අනිත් එක මැණික් තියෙනවා මේ ගඟේ. දැන් ඕලට පේනවද අතන දෙන්නෙක් අර මැණික් දරලා අර මැණික් බලනවා දැන් එතන. සෑහෙන මැණික් හම්බ වෙනවා මේ ගඟෙන්. ඒ කියන්නේ හවසට රැට එහෙම ඇවිල්ලා මිනිස්සු ගොඩක් ගන්නවා මේක. මේ බ්ලූ සෆායා, යෙලෝ සෆායා වගේ ගල් හම්බෙන මේ තැනක් මෙතන. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් රත්නපුර ගැන කියන්න ගියාම තව මැණික් තමයි ඉතින්. කට්ටම් පොලිස් එතකොට පතල් තියෙනවා. ඔයගලන්ට වෙලාව තියෙනවා නම් පතල් වලට මැණික් ගන්න තැනකට එක්කන් ගිහිල්ලා පෙන්වන්නත් පුළුවන්. රත්නපුර ජෙම් ටවුන් එකේ තියෙනවා අම්බගහයට ගිහින්. රත්නපුරේ තුනක් තියෙනවා ටවුන්. ඒ කියන්නේ කට්ටම් පොලිස්, රෆ්ගල් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා රත්නපුර.